2025 කියන ගෙවී යන වසරේ අවසාන මහා පූජාව අපි බොහෝම අසිරිමත් ලෙස කිසිම බාධාවකින් තොරව කළා. කා වෙනුවෙන්ද කළේ කල්ප 100ක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, සිකී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, වෙස්සබු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කොණාගමන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් මේ මහ පූජාව වෙනුවෙන් මුල් දායකත්වයක් බරටම දරාගෙන පින්වත් තුසිත මහත්මයා ඇතුළු ඒ පිරිත දරුවෝ, දෙමව්පියෝ, සහෝදරයෝ සියලු දෙනා අපිත් එක්ක එකතු වෙලා මේ අවසාන මහා පූජාව මේ අවුරුද්දේ අපි කරන පූජාව කරමු කියලා ලොකු දායකත්වයක් දුන්නා. මේ පූජාවට අටපිරිකර පූජා කරපු අය හිටියා. බෙහෙත් පාත්‍ර පූජා කරපු අය හිටියා. රෝසමල් පූජා කරපු අය හිටියා. පාවහන් පූජා කරපු අය හිටියා. ඒ වගේම තෙරුවන් වැඩ සිටින බුදු පිළිම වහන්සේලා දෙනමක් පූජා කරා. මේ ජීවිත සංසාරේ අපි දැන හෝ නොදැන බුදුරජාණන් වහන්සේ කියලා එකම එක බුදු ගුණයක්වත් නැති තැන්වලට වැඳලා කියලා පූජාවල් පවත්වලා අපේ අතින් ලෞතර බුදුරජාණන් වහන්සේට නින්දාවක් වුණාද, අපවාදයක් වුණාද, වරදක් වුණාද, ඒ සියලු වරදවල් අදින් මතු නිර්වාණය අවබෝධ කරන දාක්වත් අපි කරන්නේ නැහැ කියලා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ රන් රෙදි මිශ්‍ර පස්ලෝහෙන් සකස් කළ මේ බුදු පිළිම වහන්සේ ගර්භයේ තැන්පත් කරලා පිරිත් කරලා මහා පූජාවක් සමග රුවන්වැලි මහා සෑයට පූජා කළේ ඔබ දහදුක් විඳලා හොයාගත් සාධාරණ මුදලෙන් උපයා සපයාගත් දෙයින් තමයි මේ තොරණුවන් වැඩ සිටින ලෝකයේ පළවෙනි බුදු පිළිම වහන්සේ පූජා කරන්න යෙදුනේ. ඉතින් පින්වත් තුසිත මහත්තයා ඇතුළු මේ පවුලේ සියලු දෙනාම අපේ සර්ගේ අතින් පූජා කරන්න කිව්වා. ඒ වගේම අගුරංකිත පින්වත් කරුණාවති පින්වතියත් අපේ සර්ගේ අතින්ම පූජා කරන්න කිව්වා. ඉතින් මේ උත්තම වූ තුරුණුවන් වැඩ සිටින බුදු පිළිම වහන්සේලා දෙනවම සම්බුදු ශාසනයට පූජා කරගත්තා කියලා සියලු දෙනාම අනුමෝදන් වෙන්න. මොකද මේ ජීවිත සංසාරේ නොදැන අපි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට යම් වරදක් අපේ අතින් වුණා නම් ඒ සියලු වරදට අනන්ත අප්‍රමාණ අසංකේය වාරයක් සමා වේවා කියලා තමයි අපි මේ මහා පූජාව කරන්න සැදී පැහැදී බොහෝම ගෞරවාන්විතව සද්ධාවෙන්, විශ්වාසයෙන්, උමනාවෙන් කැප වෙලා බොහෝ දුර ඉඳගෙන ආවා. උණුපැන් පාත්‍ර පූජාව මතක් කරන්න ඕන, පාවහන් පූජාව, බෙහෙත් පාත්‍ර පූජාව, අට පරිස්කාර අටපිරිකර පූජාව, මේ දේවල් ඔක්කොම කරන් ඉස්සලා වතුර අරන් ඇවිල්ලා මල් ආසන හොදලා පිහලා පිරිසිදු දාස්පතිය මල් පිළිවෙලකට තබලා දැන් මේ අවුරුද්දේ
31 රාත්‍රියේත් පළවෙනිදා රාත්‍රියේත් රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ විදුලි ආලෝකයෙන් හවස් වරුවේ සිට පාන්දර යාමය දක්වා ආලෝකමත් වෙනවා කියලා ඔබ දන්නවද? ඔබ මේ රුවන්වැලි මහා සෑයේ 31 රාත්‍රිය සහ පළවෙනිදා රාත්‍රිය විදුලි ආලෝක පූජාවට අපි මුදල් පූජා කරගත්තා කියලා අනුමෝදන් වෙන්න. ඒක පොඩි දෙයක් නෙමෙයි. ලෝකයේ වටිනාම තැන අනුරාධපුර රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙනවා. ඉතින් ඔබ දහදුක් විඳලා උපයා සපයා ගත්ත මුදලත් එකතු කරගෙන අපි මේ මුදල් පූජාව කළා. ඔබේ ජීවිත ආලෝකයෙන් ආලෝකයටපත් වේවා, සැපයෙන් සැපයටපත් වේවා කියන අදහසින් යුක්තව තියෙන සැනසීමක් ඇද්ද? ඒ සැනසීම 100,000 කෝටි ප්‍රමාණයකින් අප්‍රමාණව ඒ සැනසීම වැඩි වේවා කියලා හිතාගෙන. ඉතින් මේ වෙනුවෙන් අප වුණා වූ කැප වුණා වූ විශේෂයෙන් තොරණුවන් වැඩ සිටින බුදු පිළිම වහන්සේලා තමන්ගේ නිවසට වැඩමවා ගන්න යන්න පැමිණිය ආදරණීය පියවරු, මව්වරු, දරුවෝ, ඒ අලත් මේ පූජාවට පැන් පූජාව කරා, ගිලන්පස පූජාව කරා, පැන් බෝතල් දොර ඉඳන් අරන් ආවා. ගිලන්පස බෝතල්, උණු වතුර බෝතල් මේ අරගෙන ආව පූජා කරන්න. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසන දානට, මේ කටයුතු වලට, මේ යහපත් වැඩවලට, මේ උතුම් දේවල් වලට ආධාර කළා. ඉතින් මේ සම්බුදු ශාසනයේ මේ වසරක් ගෙවී යන මොහොතේ තුරුණුවන් වෙනුවෙන්, බුද්ධ රාජ්‍යය වෙනුවෙන්, ධම්ම රාජ්‍යය වෙනුවෙන්, සංඝ රාජ්‍යය වෙනුවෙන් සත්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ වූ මේ බුදු ගුණවලට, දහම් ගුණවලට, සංඝ ගුණවලට, ඒ කියන්නේ සුවිසි මහා ගුණවලට අපි මේ කරපු මහා පූජාව ඔබ මුහුදෙන් එතර විදේශගත වෙලා හිටියත් ඔබ ඒ අපේ අතින් කෙරෙව්වා. භාග්‍යවතුන් වහන්සේට වතාවත කෙරෙව්වා, පූජාව කෙරෙව්වා, සංග්‍රහය කරා, ගෞරවය කළා. ඒක නිසා එය මහා ඉහළින් කළා. අපි බුදුන් සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහින්, සංඝ සරණ ගිහින් එහෙම කෙනෙක්ගේ අතින් කරගත්තාම ඔබේ පූජාව අතිමහත් ඉහළින්ම සාර්ථකයි. ඉතින් ඒක නිසා මේ මහා පූජාවට දායක වුණ සියලුම දෙනාට, දායක වෙන්න බලාගෙන ඉන්න සියලු දෙනාටත්, මින් අතීතයේ මේ වගේ පූජාවල් වලට අපිත් එක්ක දායක වුණ අයටත්, දායක නොවුණ අයටත් සියලු දෙනාටම සමසේ එකසේ මේ පින් අනුමෝදන් වේවා. ඒ අයත් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිර්වාණ සුවයටම පත් වේවා. ආදරය, ගෞරවය, සත්කාර, සම්මාන, පුද සැලකිලි නිරන්තරයෙන්ම ලැබේවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වැඩේවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන සුවිසි මහා ගුණ පුරුදු කරගන්න, සරණ යන්නට, සිතට ගන්නට, දරා ගන්නට කුසල ශක්තියක්ම වේවා. යෝධ හයිය, යෝධ බලය ගත දෑතට ලැබේවා. සාපිපාසා නොවේවා, අකල් වියෝවල් නොවේවා, අනතුරු ආන්තරා දුරු වේවා. විදේශගත වෙලා ඉන්න මව්පියන්ටත්, දරුවන්ටත්, ලංකා ධරණි තලයේ ජීවත් වෙන මව්පියන්ටත්, දරුවන්ටත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙනාගේම ජීවිතවල
දියුණුව සැලසේවා ආරස්සාව සැලසේවා තුරුණුවන් සතු අනන්ත වූ බුද්ධ ඥානයේ බලයෙන් ධර්ම ඥානයේ බලයෙන් සංඝ රත්නයේ ඥානයේ බලයෙන් මේ අයගේ ඉගෙන ගන්න දරුවෝ වෙයි නම් ඒ අයගේ අධ්‍යාපනය දියුණු වේවා රැකී රස්සා ව්‍යාපාර කටයුතු දියුණු වේවා පවුලේ සමගිය සමාදානය වැඩි දියුණු වේවා සියලු දෙනාගේම ඥාන දර්ශනය නුවණ ඥානය දියුණු වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබේවා අවබෝධ කරන්න ලැබේවා පුරුදු කරගන්න ලැබේවා කියලා තමයි ආශිර්වාද කරන්නේ මේ මහා සුවිශාල මහා පූජාවක් ඔබ දැක සැනසෙන්න නැවත නැවත මේ වීඩියෝ එක බලලා සැනසෙන්න නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ සියලු දෙනාම සුවපත් වේවා කියලා තමයි අපි මේ පූජාව කළේ. ඉතින් ඒක නිසා ඔබේ නමින් මියගිය ඥාති වංශ පරම්පරාවේ කවුරු හරි කෙනෙක් පින් ගන්න බලාපොරොත්තුව සිටිනම් ඒ සියලු දෙනා පරදත්ත පෙරේත ආත්මයේ පත්වී සිටිනම් ඒ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. ඒ අය දිව්‍ය විමාන ලබත්වා දිව්‍ය සලපිලි ලබත්වා දිව්‍ය භෝජන ලබත්වා දිව්‍ය බෙහෙත් ලබත්වා ඒ අයගේ මේ දුක්ඛිතාන්ත ගමනය කෙලවර කර යම් දවසක මනුස්සාත්ම භාවයක් ලැබූ කල සද්ධර්මයේ මුණ ගැසී චතුරාර්ය සත්‍ය ධර්මය අසා සංසාර දුකින් එතර වෙත්වා කියලා අපි එයාටත් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ අප්‍රමාණ වූ මහා ගුණයන් වෙනුවෙන් වන්නලි මහා සෑර රජාණන් වහන්සේ ළඟට පැමිණියා වූ නොපැමිණියා වූ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ ජීවිතවලට මේ වෙනුවෙන් කැප වුණා වූ සියලු දෙනාගේම ජීවිත නැවත නැවතත් අපි කියනවා මේ සම්බුදු ශාසනයේ අමිල නිමල වූ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් භාවයට පැමිණෙන්න මේ අයට නුවණ ඥානය පහළ වේවා සමගි සමාදානය ඇති වේවා තොරණුවන් සතු අනන්ත ගුණයේ වටිනාකම හැම හිතකටම පහදා ගන්න නුවණ ඥානයම ලැබේවා කියලා. ඉතින් හැදූ වැඩු දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් නෑදෑ හිතමිත්‍රයන්ටත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. පොළොවාසී දෙවියන්ගේ පටන් අගනිට බ්‍රහ්මතලයේ දක්වා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටටපත් වේවා. ඒ වගේම රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට වැලි කැටයකින් පවා වතුර දෝතකින් පවා එකතු කරලා හදන්නට රකින්නට මහන්සිගත් හැම දෙනාටම මෙපින් බලෙන් සැනසීමම උරුම වේවා සදා සැනසීමක්ම ලැබේවා. ඔබට මේ වාගේ මහා පූජාවල් සිය ගානින් දහස් ගානින් ලක්ෂ ගානින් තව තවත් කරගන්නට මේ වගේ මහා පූජාවකට මල් පූජාවට ආලෝක පූජාවට පාවහන් පූජාවට බෙහෙත් පාත්‍ර පූජාවට අටපිරිකර පූජාවට ඒ වගේම උණුපැන් පාත්‍ර පූජාවට මේ වගේ පූජාවල් සුවඳ පූජාවට ආලෝක පූජාවට මේ සියලු පූජාවන් කරන්නට ඔබට තව තවත්
ශක්තිය ධෛර්යය වාසනාවම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ පිහිට ඒකාන්තයෙන්ම පින්වත් ඔබට ලැබෙනවා 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 කියලා ආශිර්වාද කරනවා. බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා